ඉපතුනා මේ සුන්දර ගමේ දඟකාර රැඩිකල් කොල්ලෙක්. වෙනස් විදිහට ජීවිතය දැකපු, වෙනස් විදිහට ලෝකය ගැන හිතපු. ගමේ වෙල්ෙලියේ සෙල්ලම් කළ කැලණිගඟ හරහා ඒ ගොඩ මෙගොඩ පීනපු, උදේ ඉඳන් රෑ වෙනකම් ගේළඟ පිට්ටනියේ සෙල්ලම් කරපු දඟකාරෙක් එයා. එයාට අවුරුදු 10 ලබද්දී මේ සුන්දර කතාව ටිකක් වෙනස් වෙනවා. ඒ තමයි එයා ගොඩාක් ආදරය කරපු තාත්තගේ හදිසි වියෝව. ඒ වියෝව Taman දැඩි කම්පනයකට පත් කළ බව ඔහු පවසනවා. කොහොම හරි අපි කුඩා කාලේ තාත්තා නැති වෙනවා. මං ඉස්කෝලේ 3. තරම තාත්තා පුදුමාකාර මානසික ගුණාංග වලින් යුත් පුජ්‍යලෙක්, පුදුමාකාර චරිතයක්. මේ වියෝවත් එක්ක අම්මයි අයියයි නංගි මමයි අපි 4 දෙනා 4 පැත්තකට නම් වැටුනේ නැහැ. අපි අරමුණු දෙකක් වෙනුවෙන් අම්මා එක්ක එකම සටනක් කළා. ඒ තමයි ආර්ථික සහ අධ්‍යාපනික අරමුණු දෙක. ජීවිතේ දුක් කරදර පීඩා ගොඩාකේ. ඒවා එක වැටෙන්න එපා. අපි නැගිටිමු දිනමු. අම්මා කවදාවත් ඒ විදිහට කිව්වේ නැති වුණාට අම්මගේ ඇස්වල හිතේ ඒ කතාව තිබුණා නේද කියලා අද මට මැවිලා පේනවා. ජීවත් වෙන්න අම්මා කරන තනි සටන ඇතුලේ එයාව තනි කරන්න මේ දරුවෝ හිතුවේ නැහැ. ඒ නිසාම අයියයි මල්ලි එකට එකතු වෙලා පවුලට ආර්ථික ශක්තියක් දුන්නා. මංවැල්ලේ පොලේ ගිහිලා තියෙනවා, මම මහරගම පොලටත් ඇවිල්ලා තියෙනවා පොල් විකුණන්න. පොඩි ළමෙක් පොල් විකුණන්න ඇවිල්ලා කියලා සමහර අය පොල් ටික ගොඩක් අරගෙන යන අවස්ථාවක් තිබුණා. දීපට්ට එනකම් පොල් එලි ගහලා තියෙනවා. හොඳ ගුරුවරයෙක් වෙන්න හොඳ ගුරුවරයෙකුගේ ඇසුරත් බලපානවා. ඒ කියමන සනාත කරමින් එන්.එස්. පෙරේරා නම් වූ එකල බෝමෙරිය මැදි විදුහලේ කීර්තිමත් විදුහල්පතිවරයාගේ දැවැන්ත සෙවනේ අධ්‍යාපනය ලැබූ කාලය පස්සේ කාලෙක මේ ජයග්‍රහණවල එක් තීරණාත්මක පදනමක් බවට පත් වුණා. ඇත්තටම ඉස්කෝලේ නතර වෙලා අපි උසස් පෙළට පාඩම් කළා. ගුරු නිවාසයේ පදිංචි වෙලා හිටපු පෙරේරා සර් සහ එයාගේ නෝන තමයි පාඩම් කරන අපිට තේ කෝපි හැදුවේ. කෑම ටික දුන්නේ. සර් හරි හොඳයි. හැබැයි අපේ වැඩේ හරියට නොකළොත් සර් හරි වසයි. ඒ හින්දම ලොකු සර්ට අපි බයක් එක්ක තිබුණු අමුතු බැඳීමකින් තමයි හිටියේ. මේ තමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයට ඇතුළත් වෙච්ච ශ්‍රීනාත් අමිත් පුස්සල තරුණ ශිෂ්‍යයා බොහෝ සරසවි සිසුන්ට වඩා වෙනස් නිර්මාණශීලී අදහස් සහිත අයෙකු වුණා. මම කැමති නැහැ සම්ප්‍රදායික රස්සා කරන්න. මට ඕනේ අලුත් දෙයක් කරන්න. මේ රටේ ළමයින්ට අලුත් දෙයක් දෙන්න. ඒ නිසා මං උගන්වනවා. ජීවිතේ එක්තරා තීරණාත්මක දවසක් උදා වෙමින් තිබුණා. එදා අමතරව දාපු උදේ පන්තියට යන්න මම සූදානම් වුණා. නෝඩු කාලවල අමතර පන්ති කරගන්න නුගේගොඩ රොටරි ආයතන ඉඩමදි වෙනවා. කොහරි ආයතනයක් අරගෙන පන්ති කරන්න උත්සාහ කරනවා. එක දවසක් ඒ පන්තිය කළා. දෙවන දවසේ මම එනකොට ළමයිත් ඉන්නවා පාරායිනේ. බලනකොට ගෙට්ටුව වහලා. ඉතින් ළමයින්ට පන්තියට යන්න විදියක් නැහැ. අමුරකාරයාට මලගයක් වෙලා එයා ඉබ්බ දාලා ලොක් කරලා ගෙදර ගිහිල්ලා. ඒ වෙලාවේ හරි අසරණ වුණා. මට ඕන විදිහට මේ ළමයින්ට උගන්ව ගන්න තැනක් නැති හින්දානේ මේ අසරණ වෙන්නේ. මට ඇත්තටම කඳුළු ආවා. සැසිප් කියන දැවැන්ත ආයතනයේ මුල්ම සංකල්පය හිතේ ඉපදුනේ අන්න එදා. මහා ශිල්පයයි සැසිප්, මහා ශිල්පයයි සැසිප්. හිතේ ඉපදුණු ඒ සංකල්පය යථාර්ථයක් බවට පත්වෙමින් 2009 අවුරුද්දේ මාර්තු මාසයේදී සැසිප් අධ්‍යාපන ආයතනය රටට බිහි වුණා. සැසිප් කියන වචනේ තේරුම මහා ශිල්පය කියන එක. සැසිප් එකට නම තබපු අරිසෙන් අහුබුදු ශූරින් එදා එහෙම කිව්වේ හරියටම අනාගතය දැකලා වගේ. එක දෙක 10 15 100 200 විදියට දහස් ගණනාවක් දරුවන් එකට එකතු වන වැඩපිළිවෙලක ආරම්භය එසේ සිද්ධ වුණා. ගුරුවරු කීප දෙනෙකුගෙන් ආරම්භ වෙච්ච සැසිප් අධ්‍යාපන ආයතනය වර්තමානයේ වන විට 100කට අධික දිවයිනේ ජනප්‍රියම සහ දක්ෂතම ගුරු මණ්ඩලයකින් යුක්ත වූ දැවැන්ත ආයතනයක්. කලාවිදු සාහිත්‍ය ගණිත උතුණු පළදා වඩා සිහසුන IUHS නාලන්දා කැම්පස් යනු සැසිප් ආයතනයට අනුබද්ධ සම්ප්‍රදායික සරසවි අධ්‍යාපනයට වඩා වෙනස් වඩාත් ප්‍රායෝගික අත්දැකීම් විශාල ප්‍රමාණයක් දරුවන්ට ලබා ගත හැකි මට්ටමේ සුවිශේෂී පාඨමාලා සංවිධානය වන උසස් අධ්‍යාපන ආයතනයක්.
නොමිලේ ආහාර නිවාසික පහසුකම් පිරිනමමින් තොරතුරු තාක්ෂණික උපාධියක් දක්වා දිනාගත හැකි ලෙස ප්‍රායෝගික වැඩමුළු අභ්‍යාස සහිත පාඨමාලාවන් හඳුන්වා දී තිබෙනවා. මෙම සියලු දරුවන් තොරතුරු තාක්ෂණයට අමතරව යෝගා, අංගම්පොර, සටන් කලා, සංගීතය, ආහාර පාන පිළියෙල කිරීම, ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවය ආදී සියලුම අංශ ඉතාම හොඳින් පුහුණු වන අතර ඔවුන් අංග සම්පූර්ණ ව්‍යවසායකයන් ලෙස සමාජයට මුදා හැරෙනවා. මෙම සමාජ සත්කාරය සඳහා තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඇතුළු ගාල්ල මෙත්බෝ සෙවණ ස්වාමින් වහන්සේලා ඉතාම ඉහළ මට්ටමේ දායකත්වයක් නිරතුරුවම ලබා දෙමින් සිටිනවා. අමිත් පුසල්ය නොබේ රටේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් නිරතුරුවම තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයන් සිදු කරමින් සුවිශාල සමාජ මෙහෙවරක නිරත වන ගුරුවරයෙක් වගේම ව්‍යවසායකයෙක්. ඔහු විසින් මේ රටේ විවිධ ව්‍යාපෘති සඳහා තමන්ගේ ධනය, දැනුම සහ කාලය වැය කළ අතර ඒ අතරට මේ රටේ බොහෝ දෙනෙකු නොදන්නා මාධ්‍යවලින් ප්‍රචාරණය නොවූ සංවේදී සහ තීරණාත්මක ඒවා බොහෝමයක්ම පවතිනවා. උදාහරණ ලෙස මීට වසර කිහිපයකට පෙර උතුරු පළාතේ වවුනියා ප්‍රදේශයේ ඇති නාමල්ගම වැසියන්ගේ පානීය සහ වගා අවශ්‍යතාවය වෙනුවෙන් වැවක් ඉදිකිරීම ඉතාමත් සුවිශේෂී ව්‍යාපෘතියක් වූවා. නාමල්ගම විදුහලේ දරුවන් සඳහාද මෙම වැඩසටහන යටතේ ඩිජිටල් අධ්‍යාපනික පහසුකම් රැසක් ලබා දී පාසල ඉහළ මට්ටමකට රැගෙන ඒම සිදු කරනු ලැබුණා. මේ හැර ප්ලැනට් ප්‍රොටෙක්ටර් නම් දැවැන්ත පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින් රටේ අනාගත පරපුර ඒ සඳහා එකට එකතු කරමින් සුවිශාල පරිසර වැඩසටහන් රාශියක් දියත් කිරීමද ඉතාම ඇගයීමකට ලක් වූ ව්‍යාපෘතියක් වූවා. ඒ යටතේ සාගරය රැක ගැනීම, විරල පවිත්‍ර කිරීමේ වැඩසටහන් වැනි දේවල්ද අපගේ ආදිවාසීන් සමග එක්ව පැවැත් වූ පෘථිවි සමුළුව වැනි දැවැන්ත වැඩසටහන් මාලාවද ඉතාම ක්‍රමවත්ව උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවා. පැල මිලියනයක් රෝපණය කිරීමේ වැඩසටහන අක්කර ගණනාවකින් යුතු නාලන්දා රක්ෂිත වනය අනාගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැල සිටුවා වනයක් බවට පත් කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් දියත් වූවා. ඇඹුල්ගම රජමහා විහාරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහා පෙරහැරේ බස්නායක නිලමේ තනතුර හොබෝමේ ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් සහ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිම වූ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල ඇතුළු ව්‍යාපෘතිය බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුනු එකක් වූවා. අමිත් පුසැල්ල දයබ්‍ර ගුරුතුමා විසින් සිදු කරනු ලැබූ මේ උදාර මෙහෙවර වෙනුවෙන් 2008 වසරේදී ඔහු සම්මානනීය ආචාර්ය උපාධියකින් පුදනු ලැබුවා. දැයි අනාගත පරපුරට නිවැරදි නායකත්වය සහ වටිනා අධ්‍යාපනයක් උරුම කර දෙමින් සැසිබ් ආයතනය 17 වසරක් තිස්සේ සිදු කළ මේ අභිමානවත් ගමනේ දැවැන්තම බලකම් ලෙස අපේ වටිනාම ශක්තිය සහ අභිමානය වූ ආදරණීය ගුරු පවුර මේ මොහොතේදීත් සෙනෙහසින් සිහි කරන්නේ. ඒ වගේම එදා සිට අද දක්වා සෑම අභියෝගයකදීම එකට රැඳමින් ආයතනය කීර්තිමත් සහ ශක්තිමත් ලෙස සවිබල ගන්වන්නට උපකාරී වන දයබර කාර්ය මණ්ඩලයද මේ මොහොතේ මහත් සෙනෙහසින් සිහි කරන්නට අවස්ථාවක් කර ගනිමු. අනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි ඕන ලෙඩක් හොඳ වෙනවා පොන්න කොත්තමල්ලි රුමේනියා වෙලු තියෙන්නේ හොඳම කොත්තමල්ලි ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි. Lorenzo de Almeida කොළොම්බොටට යහපත් නාවිකයා අන්දි කටේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින් රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ පියානෝ මැමොරින් බෙන්ජෝ මැන්ඩලින් ලයිට් අරන් කම්බි ඇදලා කණු හදරෙම ලයිට්